ආයුබෝවන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වීම ගැන විරෝධය ප්‍රකාශ කරන්නයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම මමත් මේ ප්‍රතිසංස්කරණවල ගුරු පුහුණුවට දවස් 6ක් සහභාගී වුණ ගුරුවරියක්. ඉතින් මේ පුහුණුවෙන් පස්සේ අපි 6 ශ්‍රේණිය දරුවන් තෝරාගෙන ඔවුන්ට රැස්වීම වලදී පවා කිව්වා දරුවනේ ඔබට අභ්‍යාස පොත් අවශ්‍ය නැති ඉතා ප්‍රායෝගික ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි ඔබට ලැබෙන්නේ කියලා. මම මේ ප්‍රකාශ කරන දේවල් වල කොහේවත් ආණ්ඩුවට කඩේ යෑමක් හෝ කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂපාතීත්වයක් ඇතිව කියන දෙයක් නෙමෙයි. ඇත්තටම හදවතින්ම ගුරු සංහතියම 6 ශ්‍රේණියේ පුහුණුව ලැබපු අපි හැමෝම ඉතාමත් කනගාටුවට පත් වෙනවා මේ සිදුවෙච්ච රිවර්ස් එක පිළිබඳව. ඉතින් අඩුපාඩු නැතුව මේ ජීවිතේ අපිට කිසිම දෙයක් ඵලදායී කරගන්නට බෑ. නමුත් ඔතන වැරදි සිදුවන්නේ කොහෙද කියලා හොයන්න අපිට තිබුණා කියන එක තමයි මම ප්‍රකාශ කරන්නේ. ඊළඟට ඇත්තටම මේ ගුරු පුහුණුව ලබන කාලේ අපේ පාසල් වලින් අපි නම් කරන ලද ගුරුවරු ඉතා දුෂ්කරතා මැද්දේ තමයි ගුරු පුහුණුව වලට ගියේ. එතකොට අපි ගුරු පුහුණුවට උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් සහභාගී වෙනවා. ඒගොල්ලන් ලබා දෙන ආහාර අපි අරගන්නවා. මේ විදිහට බස් එහෙම ඉතාමත් අපහසුතාව මැද්දේ තමයි අපේ ගුරුවරු පුහුණුවට ගියේ. ඒ වගේම ඒ අතරමැදදී සමහර වර්ෂාපතනය අධික වෙලා ගොඩක් පළාත්වල දිත්වා සුලිකුණාටුව පැමිණීම නිසා ගුරු පුහුණු කල් ගිහිල්ලා ඊට පස්සේ ගුරු පුහුණු වලට යනකොට නායකීය පාරවල් වලින් තමයි අපි ඉතාමත් ජීවිතේ පවා මේ අනතුරට ලක් කරගනිමින් මේවට පුහුණුවට ගියා. මොකද අපිට ඒක මේ අවුරුද්දේ කරන්න අවශ්‍ය නිසා. එතකොට මේක ප්‍රායෝගිකව අත්විඳපු මිනිස්සු තමයි මේකේ දුක දන්නේ. එතකොට ඒවට කතා කරනකොට හිතන්නේ මේක දේශපාලන මතයක් මේ ගෙනියනවා කියලා. අනේ එහෙම කිසිම දෙයක් නැහැ. ඇත්තටම මේ පොත් මොඩියුල් එකක් බැලුවම අපිට නොලැබුණ ඒ දේ මට මගේ දරුවට දෙන්න පුළුවන් නේද කියන සතුටෙන් තමයි හැමදේම කරේ. ඊළඟට එතකොට අපේ කාලය, ශ්‍රමය, ධනය මේ වෙනුවෙන් අපිත් යම්කිසි ප්‍රමාණයක කැප කරලා තියෙනවා. ඒ අසාධාරණය ගැන කිසි කෙනෙක්ගේ කතාවක් නැහැ. ඊළඟට කාලසටහන් සැදීමේදී හැම පාසලකම පීරියඩ් 8-7 ගෙනල්ලා ගුරුවරු විෂයන් වලට වෙන් කරලා ඒ ගුරුවරුන්ට කොහොමද පීරියඩ් අවම ප්‍රමාණය දෙන්නේ 30ක් 32ක්. ඒතර කාල පරිච්ඡේද 35ක් දෙනකොට පොඩ්ඩක් අමානුෂීය ගතියක් තියෙනවා. එහෙම වැඩ කරන්න බෑ. සමහරලාට මොකද O level සහ A level දෙකම උගන්වන ගුරුවරයෙකුට එහෙම දෙන්න බෑ. ඒතර මේ හැමදේම හිතලා කාලසටහන නිර්මාණය කරන එක ඊටාම සංකීර්ණයි. ඒ දේවල් කරලා විෂය බෙදලා ඔක්කොම සූදානම් කරලා අපි සතියක් පාසල්වල අධ්‍යාපනය කරගෙනත් ගියා. නැවත එතකොට අපි මේ දේවල් පීරියඩ් 8ට ආයෙත් හදන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ යන්නේ පෞද්ගලිකව කාලසටහන හදන කෙනාගේ ශ්‍රමය කාලය. එතනත් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. හරි ඊළඟට එක මහත්මයෙක් මම දැක්ක Facebook post එකක කියලා තිනවා අපිට විනාඩි 20ක් 7 වසරේ සිට 13 වසර දක්වා සෑම විෂයකින්ම සතියකට අහිමි වෙනවා. මේක ඇත්ත. ඒතර ඒ නිසා තමයි පාසල් එකමාරි සිට 2 දක්වා කරන්නට සූදානම් වුණේ. නමුත් ඒක සිදු කරේ නැහැ. යම්කිසි හේතුන් මත දුෂ්කරතා එනවා ගුරුවරුන්ට. කොහොම හෝ මේ විනාඩි 20ක් ඇත්ත එහෙම වෙනවා. නමුත් ඉතින් මේවට විකල්ප හදාගෙන මොකක් හරි ක්‍රමයකට යන්න එපයි. දැන් මේ මහත්මයා කියන විදිහට මේක ලබන අවුරුද්දේ 6 ප්‍රතිසංස්කරණය ගෙනාවට පස්සේ ඒ විනාඩි 20 කොහෙන්වත් ලැබෙනවද? මේකට පිළිතුරක් ඕනේ. ඊළඟට තමයි දැන් 6 දරුවන්ට තෝරගෙන අපි රැස්වීම තියලා ඒ දරුවෝ 21 වෙනිදා පිළිගන්න ඉන්නකොට ඒ අතරතුරේ අහනවා පොත් මොනවද ගේන්නේ? අපි එතකොට කියවා අභ්‍යාස පොත් අවශ්‍ය නැහැ දරුවනේ කියලා. එසේනම් දැන් කොහොමද අපි ආයේ කියන්නේ මේ දරුවන්ට පොත් අරගෙන ඇවිල්ලා පළවෙනි වාරය දෙවෙනි වාරය විභාග වලට මුහුණ දෙන්න. මේ දරුවන්ගේ අහිංසක මානසිකත්වයේ කඩා බින්දාපු එකේ අසාධාරණයට ඒ දරුවන්ට මොකද්ද වෙන්නේ? ඒක මානසික හිංසනයක්. මේ වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. ඊළඟට තවත් මතයක් තියෙනවා ආණ්ඩුවට 3න් 2 වලයක් තියෙද්දි මොකටද මේක රිවර්ස් කරේ කියලා. ඒක ඉතින් උත්තර දෙන්න ඕනේ එයාලම තමයි. ඒකෙත් දේශපාලන මොකක් හරි ඇති ඒගොල්ලන්ගේ හැංගුණු අරමුණක්. විපක්ෂයේ තියෙන එහෙම දෙයක්, දේශපාලන ආණ්ඩුවේ තියෙනෙත් එහෙම දෙයක්. මේ හැම තැනින්ම තැලෙන්නේ ලක්ෂ 4කට ආසන්න ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියට යන්න ඉන්න දරුවෝ.
මගේ දරුවා ලබන අවුරුද්ද 6 ශ්‍රේණියට යනවා. ඒතකොට මේ දරුවටත් මේ වගේ දෙයක් වුණොත් මට මගේ දරුවට තාම උනේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. ශ්‍රී ලාංකිකයෝ විදිහට පොදු මතයක් තියෙන්න ඕන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක සෙල්ලමකට ගන්න එපා. රජයක් එනවා රජයක් යනවා කියලා මේ අධ්‍යාපනය වෙනස් වෙන්න බෑ. මේකෙන් වෙන්න ඕන සෙතක් තියෙනවා හැමෝටම. මේ නිදහස් අධ්‍යාපනය දෙන්න ඕන විදිහක් තියෙනවා. මේකේ ප්ලෑන් එකක් තියෙන්න ඕන හරියටම. එතකොට ඒ වැරදිච්ච තැන් හදාගන්නනේ කරන්න ඕන දේ. අවුරුද්දක් බලනවා කියන්නේ මේකේ තවත් ගොඩක් දේවල් ලබන අවුරුද්දෙත් වෙන්න පුළුවන්. එතකොට මම හිතන දෙයක් තමයි ඇයි දෙයියනේ අපිට මොඩියුල් එකට පැනල් එක ගානේ දාලා හරි මේ මොඩියුල් වල වැරදි ටික අපිට හදාගෙන යන්න බැරිද? කවුද කරේ කියන එකට දඬුවම් දෙන එක වෙනම දෙයක්. නමුත් මේ 21 වෙනිදා ගන්න දරුවෝ ටිකට අපිට මේක දෙන්න තිබුණා. මේක රිවර්ස් කරන්න අවශ්‍ය නැහැ. මම ඉල්ලනවා තවත් පාරක් මේ ගැන හිතලා බලන්න. විද්වතුන් ඔක්කොම එකතු වෙන්න ඕන කියන එක. මේක සෙල්ලමක් නෙමෙයි. දරුවන්ගේ ජීවිතවලට අපි හානි කරේ. මේකේ වේදනාවක් අපි හැමෝටම තියෙනවා. 6 ශ්‍රේණිය උගන්වන්න බලාගෙන හිටපු අපිට හරිම දුකයි මේ වේ කරපු දේ ගැන. මේක සමහරලාට හිනාවට ලක් කරන හාස්‍යයට ලක් වෙනවා. මේ මත ප්‍රකාශ කරනකොට ඒවට කමෙන්ට් කරනවා. ඒක ඔබේ මතය, මේ මගේ මතය. මොකක් හරි වෙනසක් සිදු කරන්න හැමෝම එකතු වෙන්න. ස්තුතියි.